Hi, welcome to my YouTube channel. අද මම ඔයාලට අරගෙන ආවේ වියලි සමට ගැලපෙන හොඳම නිෂ්පාදන තුනක්. ඔයාලට මේ නිෂ්පාදන ලංකාවේ වෙළඳපොලේ ලේසියෙන්ම හොයාගන්න පුළුවන්. මම මේ නිෂ්පාදන තුන දිගු කාලයක ඉඳන් පාවිච්චි කරනවා. ඉතා හොඳ ප්‍රතිඵල ලබා ගන්න පුළුවන් වුණා. මේ තියෙන්නේ ඔරල් ගා එක, ඊට පස්සේ වැස්ලින් සුදු පාට බොටල් එක, ඒ වගේම කහ පාට වැස්ලින් බොටල් එක. ඔයාලා බොහෝ දෙනෙක් මේ නිෂ්පාදන පාවිච්චි කරනවා ඇති. පාවිච්චි කරලා ඉතා හොඳ ප්‍රතිඵල ලබාගෙන ඇති. මේ තියෙන්නේ ඔරල් ගා ස්කින් ලෝෂන් එක. මේක වියලි සමට ඉතාම හොඳ නිෂ්පාදනයක්. මේක යූස් කරන්න ඕනේ ගොඩක්ම ඩ්‍රයි ස්කින් එකට. අපි කියන්නේ කොරළ වගේ ඇවිල්ලා තියෙන්නේ අන්න ඒකට. මම නම් කකුල් වලට විතරයි මේක යූස් කරන්නේ. මේක ගෑවම චුට්ටක් ඇලෙන ගතියක් වගේ තියෙනවා. නමුත් යූස් කරන්න ගත්තම නැතුවම බැරි ප්‍රොඩක්ට් එකක්. මම මේක ඇත්තටම බොටල් එකක් ඉවර වෙද්දී තව බොටල් එකක් ගන්නවා. ඇත්තටම මේක මැජික් එකක් වගේ දෙයක්. මම පාවිච්චි කරන්නේ දැන් අවුරුදු 5ක 6ක ඉඳලා ගාලා සතියක් දෙකක් වගේ යද්දී අපිට හොඳ රිසල්ට්ස් හම්බ වෙනවා. යූස් කරන අයත් මේක ගොඩක් රෙකමන්ඩ් කරන ප්‍රොඩක්ට් එකක්. කකුල් හොඳින් පිරිසිදු කරගෙන ඊට පස්සේ ඔයාලට පුළුවන් මේක ඇප්ලයි කරගන්න. රැයට විතරක් ඇප්ලයි කරගන්නවා නම් වඩා හොඳයි. මම නම් කරන්නේ එහෙම තමයි. මේක මෙන්න මේ වගේ වතුර එකක් වගේ තමයි තියෙන්නේ. බොටල් එකේම ගහලා තියෙනවා වියලි සමට ඉතාම සුදුසුයි කියලා. ඔයාලට මේක ලංකාවේ ඕනම ෆාමසි එකකින් ගන්න පුළුවන්. රුපියල් 300ක් වගේ පොඩි මුදලක් තමයි වෙන්නේ. ලංකාවේ ඕනම ෆාමසි එකකින් ඔයාලට අරගෙන පාවිච්චි කරන්න පුළුවන්. ඊළඟට අපි බලන්නේ මෙන්න මේ වැස්ලින් එක. මේක සුදු පාට බොටල් එක. මේකත් ඇත්තටම වියලි සමට ගොඩාක් හොඳ නිෂ්පාදනයක්. මේක මම මුළු බොඩි එකටම ඇප්ලයි කරලා තියෙනවා. මට නම් ගොඩාක් හොඳ රිසල්ට්ස් මේකෙනුත් හම්බ වෙලා තියෙනවා. වියලි සමට ගොඩාක්ම රෙකමන්ඩ් කරන්නේ මේ ප්‍රොඩක්ට් එක තමයි මේ සුදු පාට බොටල් එක වැස්ලින් එකේ. වැස්ලින් එකේන අනිත් ප්‍රොඩක්ට්ස් වලට වඩා ඩ්‍රයි ස්කින් එකට ගොඩක්ම හොඳ මෙන්න මේ සුදු පාට බොටල් එකේ එන වැස්ලින් එක. මේක යූස් කළා මම නම් අවුවේ යන්නේ නැහැ. අවුවේ ගියාම පොඩක් අර ස්කින් එක අර කළු වෙනවා වගේ කියලා කතාවක් තියෙනවා. ඒක නිසා මම නම් මේක ඇප්ලයි කරලා අවුවේ යන්නේ නැහැ. ඉතින් ඔයගොල්ලන්ට පුළුවන් මේකත් රැයට ඇප්ලයි කරන්න. මේකත් ලංකාවේ මාකට් එකේ normal price එකකට ගන්න පුළුවන්. අඩුමත් නැහැ. ඊළඟට අපි බලමු වැස්ලින් මෙන්න මේ කහ පාට බොටල් එක. මේකත් රිපෙයාර් ලෝෂන් එකක්. මේක ඩ්‍රයි ස්කින් කියලා තමයි තියෙන්නේ. නමුත් මට නම් ඩ්‍රයි ස්කින් එකට හරි ගියේ මේක නෙවෙයි සුදු පාට බොටල් එකේ එන වැස්ලින් එක. නෝමල් ස්කින් එකක් තියෙන අයට උනත් මම හිතනවා මේ වැස්ලින් එක සුදුසු වෙයි කියලා. මේ වැස්ලින් වලින් ඔයාලගේ ස්කින් එක සුදු වෙන්නේ එහෙම මුකුත් වෙන්නේ නැහැ. අර ඔයාලගේ සම හිරු වෙලියෙන් ආරක්ෂා කරනවා. එතකොට ඩැමේජ් වෙච්ච ස්කින් එක රිපෙයාර් කරනවා. ඒ වගේ දේවල් තමයි වෙන්නේ. මේ හැම ලෝෂන් එකක්ම ඇප්ලයි කරාට පස්සේ ස්කින් එක හොඳට මසාජ් කරන්න. එතකොට තමයි හොඳට ස්කින් එකට ඇබ්සෝබ් වෙන්නේ. මේක දිනපතාම ඇප්ලයි කරාම ඔයාලගේ ස්කින් එක හොඳ මොයිස්චර් ගතියකින් තියාගන්න පුළුවන්. මම මේ හැම ප්‍රොඩක්ට් එකක්ම පාවිච්චි කරා. ඉතින් මට රිසල්ට් ලැබිච්ච ආකාරයට නම් මට මගේ ඩ්‍රයි ස්කින් එකට වැඩිපුරම ගැලපුණේ සුදු පාට බොටල් එකේ එන වැස්ලින් එක. මම හිතන්නේ ඉතින් ලංකාවේ වියලි සමට ගැලපෙන හොඳම නිෂ්පාදන තුනක් තමයි මේ නිෂ්පාදන තුන. ගොඩක් දෙනෙක් මේක පාවිච්චි කරලත් ඇති. මේ ඔරල් ගා එක එතකොට මේ වැස්ලින් දෙක ගොඩක් අය පාවිච්චි කරලා ප්‍රතිඵල ලබාගෙන ඇති. සමහර අය දැනටත් පාවිච්චි කරනවා ඇති. මමත් මේ නිෂ්පාදන පාවිච්චි කරන ගමන් ඉන්නේ. ඉතින් ඔයාලගෙත් රිසල්ට්ස් කමෙන්ට් එකක් දාගෙන යන්න. අපි ආපහු මේ වගේ වීඩියෝ එකකින් හමු.